සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඇඹිලිපිටිය සූරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වැල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටීටම අක්කර 20ක පමණ විශාල භූමි භාගයකි. පවුරු 3කින් අලංකාර වූ මඩුවන්වැල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළු වන දොරටුව ගල් උළුවස්ස නම් වේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්වද දක්නට ලැබේ. අඩි 3ක් පමණ වූ ශක්තිමත් කළුගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු 3කි. ඒවායේ පියගට පෙළ පාමුල අලි ඇත් රූප සහිත සඳකඩ පහණ දක්නට ලැබේ. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වූ පසුව මහා බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වැල දිසාවගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් දක්නට ලැබේ. ත්‍රිමාණශීලී ස්වරූපයක් පෙන්වන මෙම ඡායාරූපයේ රාමුව සියඹලා හා කණමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම් වලින් සමන්විතය. 1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබී ඇත. අද දක්නට ඇත්තේ කාමර 43ක් හා මැද මිදුල් 7කි. මඩුවන්වැල පරපුරේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1700 පමණ ඈත අතීතයට දිවයයි. මඩුවන්වැල පරපුරේ ආදිතමයා ජීවත් වී ඇත්තේ එදා දෙදරංගමුව නමින් හැඳින්වුණු මාදන ප්‍රදේශයේය. ඉන්පසුව එදා බල්ලන්දෑව හේන නමින් හැඳින්වුණු මඩුවන්වැල ප්‍රදේශයට පැමිණි මෙම ප්‍රභූවරයා වලව්ව ආසන්නයේම පන්සලද පිහිටුවා ගත්තේය. ඔහුට පසුව මඩුවන්වැල පරපුරේ ආදිතමයා වූයේ දෙවන විමලධර්ම සූරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වැල විජයසුන්දර ජනනායක අබේකෝන් මුදලිය. විමලධර්ම සූරිය රජුට භාග්‍ය සංකේතයක් ලෙස ඇලි ගෝනෙකු ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650ක භූමිය ගම්වරයක් ලෙස ලබාගත්තේ මෙතුමාය. ක්‍රිස්තු වර්ෂ 1844 සැප්තැම්බර් මාස 11 වන දින උපත ලද මඩුවන්වැල විජයසුන්දර ඒකනායක අබේකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ජේමිස් විලිය මහා දිසාව මෙම පරපුරේ අවසාන උරුමකරු විය. රණකාමී අදහස් වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු මෙතුමා හට මඩුවන්වැල කළු කුමාරයා යන අන්වර්ථ නාමය යෙදී තිබුණි. මඩුවන්වැල දිසාවකි ඇවෑමෙන් බෝතල හිමි වූයේ එතුමාගේ සොහොයුරගේ පුතෙකු විවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොලමුරේ මැතිනියට මෙම උරුමය අයත් විය. 1964 දී මඩුවන්වැල වලව්ව හා එයට අයත් නින්දගම් රජයට පවරාගත් අතර 1972 දී වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත්විය.